Hello, welcome to my Jessing YouTube channel. මම අද අපි මේ තරුණ අම්මලාට එහෙමත් නැත්නම් අලුතෙන් පෙරපසල් ගුරුවරියක් විදිහට වැඩ කරන අපේ චූටි ටීචර්ස්ලා ටිකට වැදගත් වෙන කාරණාවක් තමයි අරගෙන ඉන්නේ. ඔයාගේ චූටි බබත් බලන් ඉඳිම ලොකු වෙනව නේද? මේ අතරදී අම්මලාට එන ලොකු ප්‍රශ්නයක් තමයි මගේ බබාව මම නර්සරි එකකට එහෙමත් නැත්නම් ප්‍රී ස්කූල් එකකට යවන්න ඕනේ. ඒත් මගේ බබා ප්‍රී ස්කූල් එකට එහෙම නැත්නම් නර්සරි එකට යන්න සූදානම්ද? ඔව්, අද අපි කතා කරමු පුංචි බබෙක් එයාගේ අධ්‍යාපනයේ පළමු පියවරට සූදානම් වෙන වයස් සීමාව කොහොමද කියලා. නර්සරි එහෙමත් නැත්නම් ප්‍රී ස්කූල් යන දරුවෙකුගේ වයස් සීමාව වයස අවුරුදු 3 සිට වයස අවුරුදු 5 දක්වා කාලය අතරතුර වෙනවා. මෙම වයස් සීමාවන් ගෲප් දෙකකට බෙදෙනවා. ෆස්ට් ගෲප් එක තමයි ප්ලේ ගෲප් එහෙමත් නැත්නම් නර්සරි කියලා අපි කියන්නේ. වයස අවුරුදු 3ත් 4ත් දරුවන් මේට ඇතුළත් වෙනවා. බොහෝ දුරට වයස අවුරුදු 2මාරක් වෙන බබාලත් මේ PG කියන පන්තියට සමහර පෙර පාසල් වලින් ඇතුළත් කරගන්නවා. සෙකන්ඩ් ගෲප් එක තමයි LKG low kindergarten එහෙමත් නැත්නම් UKG upper kindergarten කියලා කියන්නේ. දැන් අපේ අම්මලාට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකද්ද මේ low kindergarten කියන්නේ මොකද්ද මේ upper kindergarten කියන්නේ කියලා. හරි. මම ඒක මෙහෙම කෙටියෙන් පැහැදිලි කරන්නම්. LKG low kindergarten ක්ලාස් එකක බබෙකුට අකුරු වර්ණ අංක වැනි මූලික දැනුම පමණක් පෙර පාසල් ගුරුවරයෙකු විසින් ලබා දෙන අතර UKG upper kindergarten මෙහිදී සම්පූර්ණ ලෙස දරුවාට පාසලේදී පළමු ශ්‍රේණියට අවශ්‍ය ලිවීම, කියවීම සහ සරල ගණිතමය පුහුණුව පෙර පාසල් ගුරුවරයා විසින් පුහුණු කරනු ලබනවා. හරි, එහෙනම් මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම හිතනවා අපේ නව පරපුරේ අම්මලාට මේක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මගේ වීඩියෝ එක. ඒ වගේම පෙර පාසල් ගුරුවරියෙකු වීමට සිහින දක්න ඔබටත් දරුවෙකු පිළිබඳ පොඩි අදහසක් ගන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකල් අදට ගිහිල්ලා එන්න සුබ දවසක්. Thank you for watching.